මේ පාර අලුත් අවුරුදු කෑම මේස අතුරු පසට කන්න රස කැරමල් පුඩින් එකක් හදමු. ඉතින් මේක හදාගන්න මම මුලින්ම දුඹුරු සීනි ග්‍රෑම් 100ක් හොඳ තද පාටක් එනකන් කැරමල් කරගන්නවා. ඉතින් ඔයාගේ කැරමල් පුඩින් එකේ පෙනුම එන්නේ මෙන්න මේ කැරමල් එක ලස්සන පාරට හදාගත්තොත්. ඒ වගේම ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන හදාගන්නත් ඕන සීනි එක කළු කරගන්නේ නැතුව. මේ වගේ පාටකට ආවම උණු වතුර වලින් මේසෙදි දෙක තුනක් එකතු කරලා සීනි එක හොඳට උකුණාම ඉක්මනින්ම පුඩින් එක දාගන්න භාජනයට දාගෙන මේ විදිහට හැමතැනම ගෑවෙන්න කැරමල් එක දාගන්න ඕන. ඉතින් මම මෙතන බිත්තර 6ක් අරගෙන තියෙනවා. ඒක දැන් මේ වගේ හොඳින් ගසා ගන්නවා. දැන් මම මේකට සීනි වලින් මේසෙදි 5-6ක් එකතු කරගන්නවා. ඒ වගේම වැනිලා තේ හැඳි 2ක් වගේ ලුණු තේ හැඳි 8න් එකකුත් වගේ එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ වෙලාවෙම වතුර එකක් ලිපේ තියාගන්න ඕන. පුඩින් එක ස්ටීම් කරගන්න. අන්තිමටම හොඳ උක්කු පොල් කිරි වලින් මිලිලීටර් 350ක් එකතු කරගන්නවා. මේකට ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් උනත් අරගන්න පුළුවන්. දැන් මේ සේරම හොඳින් කලවම් කරගෙන පුඩින් එක දාගන්න භාජනයට මේ මිශ්‍රණය පෙරලම දාගන්නවා. ඊට පස්සේ වතුර එක හොඳින් නටනකොට පුඩින් එක මේ විදිහට තියාගෙන විනාඩි 45ත් පැයක් අතර කාලයක් හොඳින් ස්ටීම් කරගන්න ඕන. ඉතින් ඔයාට පුඩින් එක ඇලුමිනියම් ෆොයිල් එකකින් හරි මේ විදියට හරි වහගන්න පුළුවන්. පුඩින් එක හොඳට ස්ටීම් වුණාට පස්සේ නිවෙන්න තියලා පැය 2-3ක් කූල් කරලම කන්න අරගන්න. එතකොට ඔයාට මේ පුඩින් එකේ රස හරියටම අරගන්න පුළුවන්. ඉතින් මේ පුඩින් එක හරිම රසයි ළමයි. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන රෙසිපි එකක් මේක. ඉතින් මේ රෙසිපි එක ඔයාලා ගෙදරටත් හදලා දීලා බලන්න. හැමෝම ආසාවෙන් කාවි. එහෙනම් මේ රෙසිපි එක try කරලා බලලා රසගුණ කියන්නත් අමතක කරන්න එපා ඔන්න.